අම්මා කෙනෙක් කියන තැනවත් මට මේ ඒ වෙලාව ඇත්තටම මේ මානසිකව මම වැටුණා. මට මතකයි මට කිව්වා ඔයා වැටෙන්න එපා. අම්මා කෙනෙක් නේ බබාගේ පස්සෙන් ඉන්න. මගේ දවස පටන් ගන්න ඉර උදා වෙන්නත් කලින් උදේට 5:00 විතර නැගිටින්නේ. එතකොට බබාලගේ ඉස්සලාම කෑම හදලා මුලින්ම කරන්නේ මගේ ලොකු බබාව ස්කූල් යවන්න ලෑස්ති කරලා එයාගේ ලන්ච් බොක්ස් ටිකයි එතකොට අවශ්‍ය කරන එයාගේ ඩොකියුමන්ට්ස් තියෙනවා නම් පොත් තියෙනවා නම් ඒවා ටික ඔක්කොම පැක් කරලා බබාව ස්කූල් යවන්න වෑන් එකට දාලා මගේ දවස පටන් ගන්නවා. ෆීනික්ස් කියලා මම හඳුනාගත්තේ මගේ තාත්තගෙන්. මගේ තාත්තා මෙහි වැඩ කරන අවුරුදු 32ක් වගේ සර්විස් එක මම චූටි කාලේ ඉඳලම තමයි තාත්තා වැඩ කරන්නේ. එතනදී තමයි මම ෆීනික්ස් ආයතනය හඳුනාගන්නේ සහ තාත්තා ගෙදර කතා කරනවා ෆීනික්ස් ගැන. එයා කතා කරද්දි මට එතන දැනුනේ පවුලක් කියන හැඟීම. ඒ නිසා තමයි මම ෆීනික්ස් කියන ආයතනයට ඇත්තටම බැඳුනේ. අද ගත්තොත් මගේ යටතේ දැනට සේවකයන් 57 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්ට හරි ප්‍රශ්නයක් හරි කරදරයක් හරි වුණොත් ඒක යාට අපි තනියම විසඳ ගන්න දෙන්නේ නැහැ. පවුලක් විදියට අපි එකට එකතු වෙලා ඒකට අවශ්‍ය කරන මොකද්ද ගැටලුව මොකද්ද ඒක විසඳ ගන්න ඕනේ හේතු කියන එක අපි යාලා එක්ක එකතු වෙලා විසඳ ගන්නවා. මම කිව්වට පවුලක් විදියට කියලා මට ලොකුවට මේක දැනුනේ මගේ බබා අවුරුදු 3යි. එයාට ස්නායු ප්‍රශ්නයක් එනවා මූණ හරහා. එතනදී යාගේ සයිඩ් එකක් වැඩ කරන්නේ නැතුව යනවා. ඊට පස්සේ ට්‍රීට්මන්ට් වලට මං මාස 3ක් විතර නවතිනවා. මට ඇත්තට මේ වෙලාවේ අම්මා කෙනෙක් කියන තැනවත් මට මේ ඒ වෙලාවේ ඇත්තටම මේ මානසිකව මම වැටුණා. මට ඇත්තටම ලොකු හයියක් වුණා ආයතනයේ පැත්තෙන්. එයාලා මට සපෝට් එකට හිටියා. මට මතකයි මට කිව්වා ඔයා වැටෙන්න එපා. අම්මා කෙනෙක් නේ බබාගේ පස්සෙන් ඉන්න. ශක්තිමත් වෙන්න කියන එක තමයි මට ආයතනයෙන් කිව්වේ. ඒ හින්දා මට ඒක ගොඩක් ලොකුවට දැනුණා බවුලක් කියන එක අපි. දැන් නම් ගොඩක් දුරට මගේ බබා සනීපයි. මට ඒ වෙලාවේ මගේ ආයතනයෙන් මට ශක්තියක් නොවුණා නම් අද මට මෙතන ඉන්න විදිහක් නෑ අම්මා කෙනෙක් විදිහට. මගේ තාත්තට මගේ අම්මා හම්බුනේ ෆීනික්ස් එකෙන්. එතකොට ඒ ඉඳලා අපිට හොඳ ජීවිතයක් මේ වෙනකන් දුන්න අය දෙන්න. දැන් මගේ හස්බන්ඩ් වැඩ කරන්නේ ෆීනික්ස් එකේ. ඒතකොට මට එයාව හම්බුනේ ෆීනික්ස් එකෙන්. මම බලාපොරොත්තු වෙනවා මගේ බබාලා දෙන්නටත් ඒ හොඳ ජීවිතය දෙන්න. මගේ අම්මයි තාත්තයි යාළගේ අනාගතය ෆීනික්ස් මත විශ්වාස කරලා ගොඩනගා ගත්තා. මට විශ්වාසයි මගේ ළමයිගේ අනාගතය ෆීනික්ස් රැකී කියලා.